හෙලෝ මට පේන්නේ හැමෝම මට වඩා සතුටින් ඉන්නවා වගේ. මම විතරයි මෙහෙම. මම ෆෝන් එක අතට අරගෙන හැමෝගෙම ෆොටෝස් දිහා බලනවා. එතකොට හැමෝම මට වඩා සතුටින් ඉන්නවා වගේ තමයි මට පේන්නේ. මම විතරක් මෙහෙම ඉන්නේ කියලා හිතෙනවා. අන්න ඒකම ඔයාටත් හිතිලා තියෙනවද? ඔයා විතරක් නෙමෙයි. ගොඩක් දෙනාට ඒ වේදනාව තේරිලා තියෙනවා. ඒත් සෝෂල් මීඩියා වල පේන දේ ඇත්ත නෙවෙයි. ඒක හයිලයිට් රීල් එකක්. ඒ කෙනාගේ රිදෙන ෆොටෝස්, දුක හිතෙන ෆොටෝස් ඒව මුකුත් එතන පෝස්ට් කරලා නැහැ. හැමෝම ඇතුලේ මොනාහරි වේදනාවක තමයි ඉන්නේ. හැමෝම යමක් හංගගෙන තමයි ඉන්නේ. ඔයා විතරක් නෙවෙයි මෙහෙම ඉන්නේ. එන්න ඒ පෝස්ට් කරන ෆොටෝස් පිටිපස්සේ ඒ කෙනා කොයි වෙලාවෙද ඇඩුවේ, කොයි වෙලාවද ඇඩුවේ නැත්තේ, කොයි කෙනාද රාත්‍රියේ නිකන් තනිවම හිටියේ නැත්තේ, ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඔයා දකින්නේ ඒගොල්ලන්ගේ හිනාව. ඔයා දකින්නේ ඒ හිනාවට පිටිපස්සේ තිබ්බ කඳුළු. ඔයාගේ වේදනාව ඔයාව වීක් කරන්නේ නැහැ. ඔයා ඒ වේදනාව දරාගෙන ඉන්නේ ඔයා ශක්තිමත් හින්දා. ඔයා ඔයාව වෙන කෙනෙක් එක්ක කම්පෙයාර් කරන එක හිතට නිකන් අත්තරම කිව්වොත් විෂක් වගේ. හිතන්න ඔයා ඉන්නේ ඔයාගේ ජීවිතේ 5 වෙනි පරිච්ඡේදය කියලා. ඒත් ඔයා ඔයාව කම්පෙයාර් කරන්නේ වෙන කෙනෙක්ගේ 20 වෙනි පරිච්ඡේදයක් එක්ක. ඒක ඔයාට ඔයා කරන අසාධාරණයක්. ඔයාට හිතෙනවා ඒගොල්ලන්ට ඔක්කොම හරියනවා කියලා. ඒත් ඒගොල්ලන්ට ඔක්කොම හරියන්නේ නැහැ. ඒගොල්ලෝ එක අංගනා විතරයි. ඒත් ඔයා ඔයාගේ වේදනාව හංගන්නේ නැහැ. ඔයා විශේෂයි. මොකද ඔයාට ඇත්තටම දැනෙනවා. ඒ දේ ඔයා අකවන හින්දා. ෆෝන් එක ටිකක් පැත්තකින් තියන්නකෝ. ටිකක් ඇස් දෙක වහගන්න. ඔයා හුස්ම ගන්නවාට දැනෙනව නේද? ඒ ඔයා ජීවත් වෙන හින්දා. ඒ ඇති. ඔයා දකින සතුට ස්ක්‍රීන් එකෙන් පේන සතුටක්. ඔයාගේ සතුට තියෙන්නේ ඔයාගේ ඇතුලේ. නිකන් ස්ක්‍රීන් එකකින් නෙමෙයි. ලයික්ස් කීයක් ගත්තත්, කමෙන්ට්ස් කීයක් ආවත් හිතේ හිස්කම පිරෙන්නේ නැහැ. ඒ හිස්කම පිරෙන්නේ ඔයා දිහා ආදරෙන් බැලුවම. ඔයා දකිනවා අනිත් අය ට්‍රැවල් කරනවා, ඒගොල්ලන්ගේ කෑම, ඒගොල්ලෝ hina වෙනවා. ඒත් ඔයා දකින්නේ නැහැ ඒගොල්ලෝ රැට තනියෙන්ද, තනියෙන් නැද්ද, දුකෙන්ද එහෙම ඉන්නේ කියලා. ඒ මොකද ඔයා දන්නේ නැහැ. ඔයාගේ දවස කොයිතරම් සිම්පල් වුණත් ඒ දිනය ඔයාගේ. ඒ දිනය ගොඩාක් වටිනවා. ඔයාට සමහරලාට හිතෙන්න පුළුවන් මගේ ජීවිතේ හරි නෑ කියලා. ඒත් ඔයාගේ ජීවිතේ තාම ලියවමින් තමයි තියෙන්නේ. හොඳම පරිච්ඡේදේ තාම එන ගමන්. පොඩ්ඩක් ස්ක්‍රීන් එකෙන් ඈත් වෙලා චුට්ටක් එළියට ගිහලා අහස දිහා බලන් ඉන්න. දැක්කනේ? ඉර දිහා බලන් ඉන්න. ඒ ඉර ඔයා වෙනුවෙන් බැහැලා. අනිත් අයගේ සතුට දිහා බලාගෙන ඔයා ඔයාගේ සතුට අමතක කරන්න එපා. ඔයාටත් සතුට වෙන්න ලොකු අයිතියක් තියෙනවා. ඔයා දැන් හිත රිදිලා නම් ඉන්නේ. ඒක කමක් නෑ. හිත රිදෙන්නේ ඔයාට හදවතක් තියෙන හින්දා. ඔයාගේ ජීවිතේ දැනෙන හින්දා. ඔයා ජීවත් වෙනවා.
ඒකම ලොකු දෙයක්. සෝෂල් මීඩියා වල නෑ ඔයාගේ ඇත්ත. ඔයාගේ ඇත්ත තියෙන්නේ ඔයාගේ හදවතේ. අන්න ඒ හදවත ගොඩාක් ලස්සනයි. ඔයා සමාට හිතෙනවා මම too late කියලා. ඒත් ඔයාගේ වෙලාව ඔයාගේමයි. වෙන කෙනෙක්ගේ වෙලාවත් එක්ක ඒක කම්පෙයාර් කරන්න ඕනේ නෑ. අනිත් අය hina වෙද්දි ඔයා ඒක බලලා සතුටු වෙන්න ඕනේ. ඒත් ඒ hinaව දිහා බලාගෙන ඔයාව අමතක කරන්න එපා. ෆෝන් එක පොඩ්ඩක් බිමින් තියන්න. ඔයාගේ අත් දෙක දිහා බලන්න. ඒ අත් දෙකෙන් ඔයා කොයිතරම් කැපකිරීම කළා තියෙනවද? අන්න ඒ අත් දෙක ගොඩාක් ශක්තිමත්. ඔයා හොයන සතුට ඒක ඈතින් නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ ඔයාගේ ඇතුළෙමයි. හිමින් හිමින් ඔයාට ඒ සතුට හම්බ වෙනවා. අනිත් අය පෝස්ට් කරන සතුට ඔයාගේ සතුට නෙවෙයි. ඔයාගේ සතුට ඔයාටම හම්බ වෙන සතුටක්. ඒකට තියෙන්නේ වෙනමම ලස්සනක්. ඔයාට හිතෙන්න පුළුවන් මම විතරයි මෙහෙම කියලා. දැන් මේ වචන ටික අහන්න. ඔයා විතරක් නෙවෙයි. අපි හැමෝම මෙහෙමයි. චුට්ටක් එහා පැත්තෙන් තියලා අද රෑ ඔයාට බාර දෙන්න. ඔයාව ආදරෙන් බලා ගන්න. ඔයාව රැක ගන්න. ඔයා වටිනවා. හැමෝම සතුටින් ඉන්නා වගේ පේනවා. ඒ ස්ක්‍රීන් එකෙන් පේන දේ ඇත්ත නෙවෙයි. ඇත්ත තියෙන්නේ ඔයාගේ ඇතුලේ. ඒ ඇතුළ රිදෙමින් දරාගෙන තාමත් ඉන්නවා. ඒ කෙනා ඔයා. ඔයා තනියෙන් නෙමෙයි. ඔයා enough. ඔයා worthy.